හොඳ සල්ලිකාර පවුලක එකම පුත්‍රයා වුණත් මහින්ද අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නම් නෙවෙයි. ඔහුගේ පියාගේ දේපල ඉඩකඩම් වලින් ලැබුණ ආදායම ඔවුන්ට ඕන තරම් තිබුණා. උපන්දා ඉඳලම කිසිම අඩුපාඩුවක් නැතුව ජීවත් වුණ මහින්ද පොතේ පතේ දෙයක් ඉගෙන ගන්නවත්, දෑති කර්මාන්තයක් ඉගෙන ගන්නවත් කවදාවත්ම හිතුවේ නැහැ. පුතේ අඩුම ගානේ තමන්ගේ නම ගම ලියා කියා ගන්නවත් ඉස්කෝලේකට ඵලයන්. ඔහුගේ මව ඇවිදිලි කළත් මහින්දේ කිසිම දෙයක් කනකට ගත්තේ නැහැ. ඌට මේ තියෙන දේපල බලා කියා ගන්න බැරියේ තව ඩිංගක් ලොකු වෙනකොට මහින්දගේ පියාගේ අදහස වුණේ ඒක. කාලය ගෙවි ගියේ මහින්ද පියාගේ දේපල බලා කියාගෙන මදාවි ජීවිතයක් ගත කරන ගමන්. ඔහුට ගමේ මදාවි යාළුවෝ ඕන තරම් හිටියා. ඒ මහින්ද අදරෑ නියම වැඩක් තියෙනව කරමුද? මහින්දගේ යාළුවෙක් ඔහුට ගෙනාවේ යෝජනාව. ඒ වෙන මොකක්වත් නෙවෙයි. පහළ ගෙදර හරමානි සීයාගේ හරකෙක් හොරකම් කරන්න. අතරත් ගානක් හොයාගෙන කටට රහට මස් කෑල්ලක් කන්නත් පුළුවන්. යාළුවගේ කතාව මහින්දට ගෙනාවේ අමුතුම උද්‍යෝගයක්. ඔන්න ඉතින් එදා ඉඳලා තමයි මහින්ද ඔහුගේ යාළුවෝ නඩෙත් එක්ක එකතු වෙලා විනෝදෙට හරක් හොරකමෙත් යන්න පටන් ගත්තේ. කරපු දහසක් මදාවි වැඩ අතරට මේ පව්කාර වැඩෙත් සතියට දෙකකට වතාවක් අනිවාර්යයෙන්ම සිද්ධ වුණා. තමන්ට කොච්චර වස්තුව දේපල තිබුණත් අනුන්ගේ හරකෙක් හොරකම් කරලා මහින්ද ලැබේ පුතුමාකාර ප්‍රීතියක්. දවසක් මහින්ද මාරයා හිටියාම ගෙදරින් අතුරුදහන් කියලා දැනගත්ත මහින්දගේ මව ගෙයින් එළියට බැස්සේ මහින්දව හොයාගෙන. ඒ වෙලාවේදී තමයි රෑ එළියට බෑවු විසකුරු සතෙක් කාලා මහින්දගේ මව අවසන් හුස්ම හෙලන්නේ. මහින්දගේ මව මිය ගිහින් අවුරුද්දක් ගත වෙනකොටම ඔහුගේ පියාට අමුතුම ආකාරයේ ආසාවක් ඉපදුනා. ඒ තමයි අලුත් කරකාරයක් බැඳගන්න. ඔහු ගමෙන් පිට වැඩකට ගිය අතර වාරේ මුණ ගැහුණ ලස්සන කාන්තාව ඔහුගේ හිතින් නැగిලා ගියේම නෑ. එයත් එදා ඔහු වෙත හෙළපු ආලවන්ත බැල්ම ඔහුට දරා ගන්න බැරුව හිටියේ. Tamanට වඩා සෑහෙන ලාබාල කාන්තාවක් වුණත් ඇයව තම සහයට ගන්න ඔහුට ඕනම වුණා. මේ ගැන තම පුත්‍රයාට කියන්න කලින් ඔහු අර තැනැත්තියව මුණ ගැහිලා ඇයගේ කැමැත්ත දැනගෙන ඇයට පොරොන්දු වුණා ඇයව විවාහ කරගන්නවා කියලා. පුතේ මං හිට කුඩම්ම කෙනෙක් එක්ක එනවා. පියාගේ ඒ වචනවලට මහින්දට පුදුම හිතුණා. අපිට තනියෙන් මේ හැමදේම කරගන්න බෑ. උන්දේ අම්මා හිටියා වගේම අපි එක්ක ඉඳි. උඹත් වෙනසක් නැතුව හිටපන්. ඔහුගෙන් කැමැත්තක් විමසන්නේ නැතුවම පියා දැනුම් දීමක් විතරක් කළා. ඒක ඇහුවම මහින්දට පියා ගැන විතරක් නෙවෙයි තාමත් නොදැක කුඩම්මා එක්කත් ඉපදුනේ තදබල වෛරයක්. එක්කගෙන වරෙන්කෝ මහලුකු කුඩම්මව. ඔහු එහෙම හිතුවේ කේන්තියෙන්. මහින්දගේ පියා පහුවදාම තමන්ගේ හිත ගිය අර රූමත් කාන්තාව තමන්ගේ බිරිඳ කරගෙන නිවසට එක්කගෙන ආවා. කුඩම්මා කිව්වාම පියාගේ වයසත් එක්ක මහින්ද බලාපොරොත්තු වුණේ ටිකක් වයසක කාන්තාවක්. ඒත් අලුත් කුඩම්මා දැක්කම ඔහුට පුදුම හිතුණා. ඒ වගේම හිතේ තිබුණ තරහ තවත් වැඩි වුණා. මේකිට මිනිස්සු නැතුවට මේ නාකි මිනිහගේ කරේ එල්ලුණාද මන්දා. තම යාළු නඩේට විස්තරය කියපු මහින්ද ඒ ටික කිව්වේ දත්මිටි කාලා. ඔන්න ඔය ගෑයින්ට දැන් ළමෙක් හම්බුනොත් උඹට තමයි දැන් යන්නේ නමන් නැති වෙන්නේ. යාළුවෝ ඔහුගේ හිතට විස දැම්මේ අන්න ඒ විදියට. හොඳයි ඒක එදාට බලාගමුකෝ. මහින්දගේ පියා තම අලුත් ලාබාල බිනිඳට හරිම ආදරෙන් හිටියේ. ඇත්තම කිව්වොත් දෙන්න වෙලාවකට ගෙදර හැසිරුනේ හරිම ලාබාල අලුත බැඳපු ජෝඩුවක් වගේ. ඔවුන්ගේ සමහර අනග රැඟුම් මහින්ද තමාගේ දෑහිම්ම දැක්කා. නොදකින් ලැජ්ජ නැති හැත්ත. ඒ වෙලාවට ඔහු ගෙයින් එළියට බැස්සේ එහෙම කියලා. මහින්ද කුඩම්මට කොච්චර වෛර කළත් ඇය මහින්දට සැලකුවේ ඇයගේම සහෝදරයෙකුට දරුවෙකුට වගේ. ඇයයි මහින්දයි අතර වැඩිම වුණොත් වයස් පරතරය අවුරුදු 2ක් ඇති. ඒක කොහොම වෙතත් ඇය ඔහුට සැලකුවේ හරිම ආදරෙන්. ඔය අතරේදී තමයි ඇය ගැබිනියක් වෙන්නේ. ඒ පුවත දැනගත්ත මහින්දට නම් තවත් පමා වෙන්න හිතුනේ නෑ. ගැලපෙන දවසක් බලලා හවස් වරුවක ඔහු ගෙදර විදුලිය විසන්දි කළා. කලින්ම සැලසුම් කරගත්ත විදියට පෙට්‍රල් බූලියක් උඩුමහලේ ඔහුගේ කාමරේ සුරක්ෂිතව තිබුණා. විදුලිය නැති නිසා තරප්පු පෙළ අසලම තිබුණ මේස උඩ ඇය ලාම්පුවක් දැල්වන්න ලෑස්ති වෙමින් ඉන්නවා මහින්ද බලාගෙනයි හිටියේ. ඇය ලාම්පුව දැල්වනකොටම මොහොතක් පමා නොවුන මහින්ද කාමරේ තිබුණ පෙට්‍රල් බූලිය ඉහළ මාලේ ඉඳලම ඇයගේ හිසට වැක්කිරුවේ කිසිම හිතක් පපුවක් නැති ගානට. පෙට්‍රල් වැටුණ ඇයගේ සිරුර මහා ගිනි ජාලාවක් බවට පත්වෙද්දී මහින්ද ගෙයින් එළියට බැස්සේ ඒ කිසිම දෙයක් නොදැක්කා වගේ. ගෙදර වෙන කිසිම කෙනෙක් හිටියෙත් නැති නිසා ඒ වෙනකොටත් ගැබිනියක්ව සිටි අය මරණයට පත් වුණේ වේදනාවෙන් මහා හඬින් කෑ ගසමින්. ඇයගේ මරණය හදිසි අනතුරක් කියලා පොලිස් පොතේ සටහන් වුණා. නීතියෙන් ගැලවීමක් තිබුණත් මහින්දට සබාදහමෙන් නම් ගැලවීමක් තිබුණේ නැහැ. ඒකයි දිනක් ඔහු පදවගෙන ගිය ට්‍රැක්ටරය ගලක වැදීමෙන් පෙරලී යන්නේ. එහෙම පෙරළුණු ට්‍රැක්ටරය හදිසියෙම ගිනි ගත්තා. ගින්නෙන් බේරෙන්න පීඩ පතපත ඔහු කෑ ගැහුවත්
කිසිම කෙනෙක් ඔහුගේ පිටට අහලකවත් හිටියේ නැහැ. ගිනිගත් සිරුරින්ම මහින්ද දිව්වේ අසල තිබුණ වැවට. වැවට පැන්නත් ඒ වෙනකොටත් ඔහු හොඳටම පිච්චිලා හිටියේ. ගින්න ඒ විදිහට නිවාගත්තත් ඔහුට ජීවත් වීමේ වරමක් නම් තිබුණේ නැහැ. පැය ගණනාවක්ම කිසිම කෙනෙක්ගේ හවුහරණක් නැතිව වේදනාව විඳි මහින්ද එහෙමම එතනම අවසන් හුස්ම හෙළුවේ හරියට තිරිසන් සතෙක් ගානට.